Good morning. Good morning. good morning ඔයාලා හැමෝටම අද බ්ලොග් එකේ වෙන්නේ මොනවාද කියලා ඉස්සරහට බලන්න. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළු අම්බරයේ තේ උදේ නැගිටලා තේ හදන්න තමයි දැන් යන්නේ. ඉතින් ඔයාලත් මං වගේද? උදේට තේක බිව්වේ නැත්තම් මට නම් දවස හරිනේ. මං හිතනවා ඔයාලත් මං වගේ කට්ටිය වෙන්න ඇති කියලා. ඉතින් මම මෙයා නැගිටලා මෙයා එක්ක තමයි අද බ්ලොග් එක යන්නේ. බලාගෙන ඉන්න ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. යා. පල්ලයට. තේකත් හදාගෙන අම්මා එක කියව මං ඉතින් ඔන්න තේ බොනවා. ඊට පස්සේ ඉතින් අම්මා කෑම හදවන්න පටන් ගත්තා. අද අපි උදේට සුප්. ඉතින් ෂූටිටත් එහෙම එයාගේ කෑම එක අම්මා උදේට හදනවා. ඉතින් එතකම් මෙයා නිදි. එයා නිදි ඇත්තේ මම උෂ් එකක් දාගෙන ගේ අතු ගාලා ඒ වැඩ ටික කළා. එයා නැගිට්ටට පස්සේ ඒ වැඩ කරන්න බෑ. ඉතින් ඒ අතරේ අම්මා කෑම හදලා ඒවා හරියට තියලා එයාත් ඉතින් එයාගේ වැඩ ටික කරගන්නවා. මොකද චූටි නැගිට්ටට පස්සේ කිසි වැඩක් කරගන්න වෙන්නේ අපිට. ඒකින්ද එයා නිදි අතරේ තියෙන ඔක්කොම වැඩ ටික අපි ඉවර කරගන්න ඕනේ. අද සීතු සුළඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනින්. වැඩ ටික ඉවර වෙලා ඔන්න ඉතින් මම අතු ගන්න පටන් ගත්තා. මොෂ් දාලා අතු ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් තව ටිකකින් චූටි නැගිටිනවා. එයා නැගිට්ටට පස්සේ ඉතින් එයාගේ වැඩ තමයි අපිට කරන්න තියෙන්නේ. බලන්නකෝ අහසේ ලස්සන. හරිම ලස්සනයි උදේට අහස. අද වැස්සක් නැති නිසා අවුව පායලා ගොඩ දවසකින්. ඉතින් ඒකින්ද අහසත් හරිම ලස්සනයි. ඉතින් අහස දිහා ටිකක් වෙලා බලන් ඉඳලා මම ටික ටික මගේ වැඩ ටික කරගත්තා. මුළුලුව මත්තේ මගේ කිව හැකි ඔබ පමණයි ඇත්තේ. ඔබ මාළඟ නම් ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ. මොකද කරන්නේ? ආමනික පුංචි ළමයි එක්ක කාලය ගත කරන එක කොච්චර අපේ මනසට සහනයක්ද? එයාලා ගාව තියෙන්නම ආදරය, හිනාව, දඟකාර වැඩ විතරම. ඉතින් ඒගොල්ලන් එක්ක කාලය ගත කරද්දී හරිම සතුටුයි. එයාට කෑම කවල ඉවරලා මම කන්න පටන් ගත්තා. පේනවනේ ඉතින් මේ අනිත් එක්කෙනා නිදි. මාත් ඉතින් අම්මා සුප් හදලා තිබ්බා උදේට ඒව පිව්වා. ඊට පස්සේ ඉතින් චූටි අක්කා කතා කළා. එයා ඉන්නේ ජපානේ. ඉතින් එයා ගොඩක් වෙලාවට උදේට කතා කරනවා. එයා එක්ක කියව ඉඳලා එයාට චූටිව පෙන්නලා චූටිව නාවන්න වතුර බේසම ලෑස්ති කළා මම. අම්මා එයා ගාව ඉන්නකම් මම මේ වැඩ ටික කරනවා. ඊට පස්සේ ඉතින් අම්මට තියෙන්නේ එයාව නාවල. එයාව නාවනකම් මං ඉතින් එයාගේ ඇඳුම් ටික ලෑස්ති කරලා තිබ්බා. මොකද එයා එක්ක මේවා ලෑස්ති කරන්න අමාරුයි. නැගපීද චූටි? දැන් ඉතින් මෙයා එක්ක ඉන්න තමයි තියෙන්නේ.
අපි දෙන්න ආස දිහා බලාගෙන එයාට ඉතින් එක එක දේවල් පෙන්න හිටියා. ඉතින් අදට මෙහෙම තමයි vlog එක ඉවර කරන්න වෙන්නේ. මං ඔයගලන් හැමෝටම බයි. මොකද කරන්නේ? සීතලෙන් මිරිකි උදාවන මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ